ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා දන්නව නේද? ඔයා ඉගෙන ගන්න කාලය කියන්නේ ඔයාගේ හින හැබෑ කරගන්න තියෙන වටිනම ආයෝජනයක් කියලා. ඔයාටත් විභාගවලට කොච්චර මහන්සි වුණත් ලකුණු අඩුයිද? පාඩම් කරන්න එපා වෙලා තින්නේ. එහෙනම් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ සීරීස් එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ස්මාර්ට් විදිහට ඉගෙනගෙන රිසල්ට්ස් වැඩි කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. හරි අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. Understand, don't memorize. ඒ කියන්නේ ඔයා පාඩම් කටපාඩම් කිරීමට මහන්සි වෙනවට වඩා තේරුම් අරන් පාඩම් කරන්න උත්සාහ කරොත් විභාගයට එන ඕනෑම අමාරු ප්‍රශ්නයකට වුණත් ඉතාමත් පහසුවෙන් මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙනම් පාඩම් මතක තියාගන්නවට වඩා පාඩම් පහසුවෙන් තේරුම් ගන්න මේ ටිප් ටික ඔයාලා try කරලා බලන්න. Teach it to yourself or to someone else. ඒ කියන්නේ ඔයා පාඩම කියවලා ඉවර වුණාම ඒක ඔයාටම එක්ස්ප්ලেইন කරලා බලන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා වගේ. එහෙම නැත්නම් යාළුවෙක්ට කියලා දෙන්න. දෙවැනි ටිප් එක තමයි ask why question. ඒ කියන්නේ පාඩම කියවලා ඉවර වුණාම හැම වෙලේම ඇයි එහෙම උනේ කියලා හිතන්න. ඒ කරුණට හේතුව මොකක්ද කියලා බලන්න. එතකොට අපේ බ්‍රේන් එක ඇයි කියලා උත්තර හොයනකොට ඒ වගේ තේරුම ගබඩා කරගන්න උත්සාහ ගන්නවා. තුන්වෙනි ටිප් එක තමයි make concept map. මේකට mind map කියලාත් කියනවා. මේක කරන්න ඕනි පාඩම කියවලා ඉවර වෙලා ඒකේ ප්‍රධාන මාතෘකාව එහෙම නැත්නම් මේන් ටොපික් එක මැදට දාලා ඒකට සම්බන්ධ අනෙකුත් කරුණු වටේට ලියන්න. ඒකෙන් ඔයාට පාඩම සම්බන්ධව ලොකු පින්තූරයක් පේන්න ගන්නවා. මේක තමයි සරලවම මයින්ඩ් මැප් වල අදහස. හතරවෙනි ටිප් එක තමයි use visual learning. ඒ කියන්නේ පින්තූර, ගැලීම් සටහන්, පාට පෑන් වගේ use කරලා නෝට් ලියන්නත් පුළුවන්. මොකද විවිධ වර්ණ භාවිතා කරාම මේ වර්ණ අපි පාඩම් කරපු කරුණු මතක තියාගන්න උත්තේජකයක් විදියට අපේ මොළය භාවිතා කරනවා. ඒ නිසා පාඩම් මතක තියාගන්නත් ලේසි වෙනවා. පස්වෙනි ටිප් එක තමයි explain it using real life. අපි ඉගෙන ගන්න හැම දෙයකටම ඇත්ත ජීවිතයේ උදාහරණ අරගෙන මතක තියාගන්න පුළුවන්. එතකොට ඒ concept එකට ඉතාමත් පහසුවෙන් අපේ මොළය මතක තියාගන්නවා. අද ඉඳන් පාඩම් කරනකොට මේ ටිප් ටික ඔයාලා try කරලා බලන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.